ගයිස් මේ දවස්වල තියෙන අධික උෂ්ණය පාලනය කරගන්න අපි හැදුවා වතුර මලක් හයි කරා කුකුල් කොටුවට. මුලින් ටෙස්ට් කරලා බලලා ඊට පස්සේ ඒක වහලේ උඩට හයි කරා. වහලේ උඩට නගින්න බැරි හින්දා අපි ෆ්‍රේම් එකක් GI වලින් හදලා ඒකට වතුර ලයින් සෙට් කරලා උඩට යවුවා. ඉතින් ඒකේ ඔටෝමැටික් තමයි ඒක වැඩ කරන්නේ. ඒක තාම සෙට් කරගෙන යනවා. ඒකින් වෙන්නේ රස්නේ වැඩි වෙනකොට ඔටෝමැටික් වතුර වැඩ කරන්න පටන් ගන්නවා. වැස්ස කාලෙදි වැඩ කරන්නේ. පායන කාලේ කොටුව ඇතුලේ තියෙන ටෙම්පරේචර් එක බලලා ඒක ස්වයංක්‍රීයව මෝටරේ ඔන් වෙලා මේකේ වතුර මල වැඩ කරනවා. විනාඩි 15ක් වැඩ කරලා ඔෆ් වෙනවා. ඊට පස්සේ ආය රස් ටෙම්පරේචර් එක බලලා ඔටෝමැටික් මේක වැඩ කරන විදිහට තමයි හදාගෙන යන්නේ. මොකද හිතෙන්නේ අදහසක් කියාගෙන යන්න බලන්න.